සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක එකතු වෙලා රසම රස ගුණම ගුණ උදේ කෑම වේලක් හදාගන්න තමයි හදන්නේ. මේක මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ වයිරල් ගියපු වීඩියෝ එකක්. එන්නකො මාත් එක්ක ඒක හදන්න එහෙනම්. මේ තියෙන්නේ ඊයේ රෑ මම පෙඟෙන්න දාපු හාල් ටිකක්. ඒ කියන්නේ සුදු කැකුළු හාල් ටිකක්. මම මේක රැයක් හොඳින් හෝදලා පෙඟින්න දාලා තමයි තිබ්බේ. මම මෙතන අරන් තියෙන්නේ සුදු කැකුළු හාල් කෝප්ප එකහමාරක් විතර. ඔයාලගේ ප්‍රමාණය අනුව ඔයාලා අරගන්න. මම දැන් මේකෙන් හරියටම භාගයක් බ්ලෙන්ඩර් ජාරයකට දාලා ඒකෙම වතුර ටිකකුත් දාලා ඒකට එක පොල් තේ හැන්දක් දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ කියන්නේ මම මේ හරියටම භාගයක් තමයි බ්ලෙන්ඩ් කරගත්තේ. මේක කෑලි හිටින්න නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒක තමයි වැදගත්ම දේ. මම ඊටු ටිකත් ඒ විදිහටම ඒ වතුර ටිකෙන්ම ටිකක් දාලා පොල් තේ හැඳි එකක් දාලා බ්ලෙන්ඩ් කරගත්ත. මේ තියෙන ඒ දියාරු මිශ්‍රණය. මේක ගොඩක් දියාරු බැටර් එකක්. දැන් මම මේකට ලුණු ටිකක් මේ වෙලාවේ එකතු කරනවා. ඔයාලගේ රස අනුව දාගන්න. ඒ වගේම මම මේකට බිත්තරයක් එකතු කරනවා. මේ වෙජිටේරියන් කෙනෙකුට බිත්තර කන්න අකමැති කෙනෙකුට මේකට බිත්තර දාන්න ඕනේ නැහැ. හැබැයි මම නම් මේකට උදේ කෑම වේලක් නිසා ගුණයෙන් ටිකක් වැඩි වෙන්න ඕන නිසා බිත්තරයක් එකතු කරගන්නවා. දැන් මම මේකට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් ස්ප්‍රේ කරගෙන මෙන්න මේ දියාරු බැටර් එක මේ විදිහට තෝසයක් විදිහට මම මේ පෑන් එකේ දාගන්නවා. ඔයාලා හොඳට බලන්න මේක මේ වගේ non stick pan එකක් නම් ඔයාලට වඩාත් ලේසි. ඉක්මනට මේක ගැලවෙනවා. මේක හරිම ලේසි. ටික වෙලාවක් අඩු ගින්දරේ මේ විදිහට තියනකොට මේ තෝසෙ එක පැත්තකින් චුට්ටක් හොඳට පිච්චුනහම පොඩ්ඩක් ඉස්සෙනවා. අන්න එතනින් ඔයාලට පහසුවෙන් මම මේ පෙන්නන විදිහට දෙපැත්ත හොඳට පුච්ච ගන්න පුළුවන්. මේක හරිම ලේසි. හදන්නත් හරිම ලේසි. ඒ වගේම ඇඟටත් හොඳ සැහැල්ලු උදේ කෑම වේලක්. මම මේක මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් විදිහට නමලා තමයි මේක පුච්චගෙන එළියට ගත්තේ. මොකද හරීම මේක soft මේ වෙලාවේ. ඒක දෙපැත්තට දාලා තෝසෙ විදිහටම එළියට ගත්තොත් චුටක් කැඩෙන්න බලනවා. ඒ නිසා මම මේ විදිහට දෙපැත්ත හොඳට පුච්චගෙන මේ විදිහට ත්‍රිකෝණයක් විදිහට නමාගෙන තමයි මේ තෝසෙ ටික කොහොම හදාගත්තේ. ඇත්තටම හරීම soft, ඇඟට බර ගතියකුත් නැහැ. ඒ වගේම තමයි හාල් පිටි බිත්තර වගේ දේවල් නිසා මේක ඇඟටත් ගුණයි. ඔයාලා හදලා බලන්න. ඇත්තටම මේකේ හරියටම රෙසිපි එක ගත්තොත් ඔයාලට වරදින්නේ නැහැ. ඒ වගේම පෑන් එක non stick pan එකක් ගත්තොත් ඔයාලට මේක වරදින්න නැතුව හදාගන්න පුළුවන්. ඒ වගේම මම මේකට අද මේ තෝස සම්බෝලේ තමයි හදාගත්තේ මං ආහාරයට ගන්න. ඔයාලට මේකට ඉතින් බිත්තර හොද්දක් නැත්නම් කඩල පරිප්පු හොද්දක් වගේ හරියම රසට කන්න පුළුවන් එහෙම වගේ ව්‍යංජනයක් හදාගත්තොත්. ඉතින් try කරලා බලන්න. ඒ වගේම ඔයාලා හැදුවොත් අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගොඩාක් ස්තුතියි මගේ channel එක subscribe කරලා මා එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ටත්. ඒ වගේම මගේ channel එක වැදගත් කියලා හිතෙනවා නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.